අද මම කතා කරන්නේ රටටම බණ කියන ජංගම බණ ගෙවල් ගැන. සිල් සමාදන් වන බණ භාවනා කරන බොහෝ අය සිල්වන්ත ගුණවන්ත පිරිසක්. එමෙන්ම මේ රටේ ජීවත් වන බොහෝ ජනයා සිල්වන්ත බව ගුණවන්ත බව දැනගන්නට ලැබෙන්නේ ප්‍රඥාවෙන් දහම දෙස බලා දහම විවර කරගෙන පරිශීලනය කරන විටයි. මොනයම් මොහොතක හෝ පුද්ගලයෙකුගේ සංවරකම, සිල්වත්කම, ගුණවත්කම, බෞද්ධකම ප්‍රායෝගිකව හදවතින්ම පෙන්눔 කරන්නේ නම් ඒ ලක්ෂණය උතුම් මිනිස්කම රජයන ලක්ෂණයක්. එම ලක්ෂණය හොඳින් පිළිබිඹු කරන රට පුරා බණ කියන ජංගම බණ ගෙවල් වලින් ඔප්පු කර පෙන්නනවා. මොනවද මේ ජංගම බණ ගෙවල්? ලංගම හෝ වේවා, පෞද්ගලික හෝ වේවා, මගී ප්‍රවාහන බස් අත ජංගම බණ ගෙවල් විදිහටයි මන් දකින්නේ. ඔබත් එහෙම දකින්නට පුරුදු වුණොත් මේ ශ්‍රී ලාංකීය පිම්බිම තව තවත් පුණ්‍යවන්ත කරන්නට, ලස්සන කරන්නට ඒ සිතුවිල්ල උපකාර වේවි. මේ කතාවත් ටිකක් අහලා තීන්දුවක් ගන්න. මෑත දවසක උදෑසනින්ම රුහුණු මාගම්පුර තිස්සමහාරාම ප්‍රදේශයේ වෙහෙර පැලැස්ස ගමෙන් ආරම්භ වන බස් රථයකට ගොඩ වුණු මට දකින්නට ලැබුණේ සුන්දර දර්ශනයක්. අහන්නට ලැබුණේ ලයාන්විත ස්වරයෙන් ඇහෙන ආශිර්වාද කවි බණ. ඒ අතර රියදුරු කොන්දොස්තර මහතුන් දෙදෙනා බස් රථයේ ඉදිරිපස පිරිසුදු කරනවා. මල් අසුනේහි මල් තැන්පත් කරනවා. පැන් ඉහෙනවා. පූජා කරන්නට පැන් එකක් තබනවා. හඳුන් කූරු පත්තු කරනවා. මේ ආකාරයෙන් ඔවුන් ගමේ පන්සලේ උපාසක උපාසිකාවෝ බුද්ධ පූජාව සූදානම් කරනවා වගේ කටයුතු කරන බවයි මට පෙනුනේ. හරිම සුන්දරයි. ටික වේලාවකින් මගින් බස් රථයට ගොඩ වුණා. ගමන ආරම්භ කරා. ගමන ආරම්භ කරනවත් සමගම බෞද්ධ ගීතයක් ඇහෙන්නට සැලැස්සුවා. වීරවිලට එනතෙක්ම ලස්සන බෞද්ධ ගීත ලයාන්විත ස්වරයෙන් ඇහෙන්න සැලැස්සුවා. බස් රථයේ සේවය කරන රියදුරු කොන්දොස්තර මහතුන් දෙදෙනාද ඉතාමත්ම විනීතව, අවංකව, ගෞරවාන්විතව තමන්ගේ රාජකාරී කටයුතු කරන බවයි ඔවුන්ගේ හැසිරීම් රටාවෙන් මට හැඟුණේ, දැනුනේ, පෙනුනේ. එවැගේම එම බස් රථයේ ගමන් කළ මගීන්ද ඉතාමත්ම සංවරයි, සංයමයෙන් තම තමන්ගේ කටයුතු කරගෙන හැසිරුණු බවයි දැක ගන්නට ලැබුණේ. මම වීරවිලින් දැස්සා. බස් රථය ලංගම කතරගම ඩිපෝවට අයත් එන්නේ 40 අංක දරන බස් රථයයි. මේවා තමයි රටට වැඩදායක සේවාවක්. මේ ජන සමාජය නිවැරදි කරන, හරි මඟට ගන්නා මහා විද්‍යා ආයතන. එවැගේම මේවා තමයි මහා දහම් පාසල්. මේවා තමයි මහා පෙර පාසල්. මේ පාසලේ පුංචි වෙලාවක් පැයක් දෙකක් පැය 7ක් 8ක් වෙන්නට පුළුවන්. වාඩි වෙලා හෝ හිටගෙන ගමන් කරන කෙනා, ඉන්න කෙනා ලබන අත්දැකීම් තම ජීවිතයට ඉතාමත්ම වැදගත්. ඒ වගේම බලන්න මේ ජංගම බණ ගෙදරින් මොනවද කියලා දෙන්නේ කියලා. ඉවසන්න පුරුදු වෙනවා. කිටියේ හිර වෙනවා. දුක වේදනාව තමාත් මෙන්ම අනුන්ට දැනෙන බව තේරෙනවා. හොරකම් කරන්නේ නැහැ, වැරදි කරන්නේ නැහැ, අනුන්ගේ පර්ස් වලට අත දාන්නේ නැහැ. ඒ වගේම වැඩිහිටියන්ට සලකන්න, පූජ්‍ය පක්ෂයට සලකන්න, අසරණීන්ට සලකන්න, දුප්පතුන්ට සලකන්න, තමන්ගේ බරක් උස්සාගෙන ඉන්න වයසක අම්මට උදව් කරන්න, ඒ අම්මට ආරක්ෂාව සපයන්න, ඒ බිලිඳු දරුවට, ඒ හුරතල් පුංචි ළමයට ආරක්ෂාව සපයන්න අවස්ථාව උදා කරන්න මේ පාසල් තුල, මේ ජංගම බණ ගෙදර තුල කියලා දෙනවා. තවත් බොහෝ දේ මුළු පංචශීල ප්‍රතිපදාවම මේ පුංචි වෙලාවක් තුල කියලා දෙන එකම සංකීර්ණ ආයතනය මගී ප්‍රවාහන බස් රථය බව මට වැටහුණා. එනිසාම මේ බස් රථවල සේවය කරන රියදුරු කොන්දොස්තර මහතුන් උපහාරයක් විදිහට මම මේ වචන මාධ්‍යයට මුදා හරින ගමන්ම ඔබත් මමත්
මේ ජංගම බණගෙදරින් යම් ආදර්ශයක් ලබාගෙන මේ ලස්සන ශ්‍රී ලංකාව සිල් ගුණයෙන් දහමෙන් පිරුණු පරිපූර්ණ වූ පින්වන්ත මිනිසුන්ගෙන් ගහණය වූ ජන සමාජයක් බවට පරිවර්තනය කරමින් ඉදිරියේ රට බාරගන්න පුංචි දුවා දරුවන්ට ආදර්ශමත්ව හැසිරෙමින් කටයුතු කරමින් ඔවුන්ට රට බාර දෙන්නට සූදානම් වෙන්නට අවශ්‍ය මනස හදවතේ ගැස්ම ක්‍රියාකාරීත්වය අවදි කරගන්නට මේ පුංචි කතාව ඉවහල් කරගන්නා හැටියට ඉල්ලා හිටමින් මම නිහඬ වෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. යලිත් හමුවෙමු.